සියලු දෙනාට සුබ දවසක් වේවා. ප්‍රැක්ටිස් කරන ඕගොල්ලන්ට ලස්සන ගීතයක් අරන් ආව අද දවසේ ඈත කඳුකර හිමවරණේ. ඕගොල්ලෝ හැමෝම අහලා තියෙන අමරදේව මාස්ටර්ගේ සෝන් එකක්. මම මේකේ මුලින්ම කෝරස් එක සිං කරලා පෙන්නන්නම්. ඊළඟට මම ස්ටෙප් බයි ඒකේ වේරියේෂන්ස් කොහොමද හදාගන්නේ සහ ඩයිනමික් බැලන්සින් කොහොමද ඒක හදාගන්නේ කියන ටික මම කොටසින් කොටස පැහැදිලි කරලා දෙන්නම් කෝරස් එක විතරක් අද දවසේ. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු වර්ස් එක කොහොමද කියන්නේ කියලා. ඈත කඳුකර හිමවරණේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව ඉන්නේ ඔහුගේ නාමය වේ ඈත කඳුකර හිමවරණේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව ඉන්නේ ඔහුගේ නාමය වේ සඳැල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ සදැල්ලේ මිනිතලාවේ තාරකා පිපි වෙලාවේ ලදැලියන්ගේ සිහින අතරේ නැවේ ඒ රූපේ. අපි බලමු දැන් මේක කෝරස් එකේ වේරියේෂන්ස් ටික කොහොමද කියවෙන්නේ ඩයිනමික් ටික කොහොමද බැලන්ස් වොයිස් එක බ්ලෙන්ඩ් වෙලා නැත්නම් එකට සම්බන්ධ වෙලා සිං වෙන්නේ කියලා අපි බලමු මේකේ කොටසෙන් කොටස මුලින්ම පටන් ගන්නවා ඈත කඳු කරගෙන වචන දෙක. එතන වෝකල් ෆ්ලෙක්සිබල් වේරියේෂන් එකක් තමයි එන්නේ ආందోලන ස්වරයක්. එකම නෝට් එකක් දෙපාරක් රිපීට් වෙනවා වොලියුම් අප් ඇන්ඩ් ඩවුන් කියන ඩයිනමික් සර්කල් එකත් එක්ක. අපි බලමු සිංගල් මේක. ඈත කඳු කර ඈත කඳු කර හිමව් අරනේ හිමව් කියන එක හිමව් කියන තැනින් පටන් ගන්නවා ආයිත් සර්කල් වේරියේෂන් එකක්. එතකොට අපි ආයේ ඒ පේලිය සිංකල් බලමු. 1 2 3 1 2 3 4 ඈත කඳු කර හිමව් අරනේ. දෙවෙනි පේලිය පටන් ගන්නවා සීත කියන වචනේ සීත වෝකල් ඩවුන් අප් එකක් තමයි නැත්නම් ඩයිනමික් වල වොයිස් එක නැත්නම් අපේ සවුන්ඩ් එක සීත අඩු වෙලා වැඩි වෙනවා. වොලියුම් අප් ඇන්ඩ් ඩවුන් කියන සර්කල් එකේ භාගයක් වගේ තමයි වැටෙන්නේ සීත. මොකද මේ වචනෙන් හීතල කියන එක කියවෙන්නත් ඕනේ. ඒ කියන්නේ සීතල කියන එක හැබැයි ලයිට් මියුසික් වලදී අපි ගත්තොත් එමේ ඉන්දියන් ලයිට් වල දැන් ලංකාවේ කියන ගීතවල ලයිට් මියුසික් වලදී ඕක වෙනස් වෙනවා. සීත කියන එකට සාමාන්‍යයෙන් රැටල් නැචරල් අපි මැනුවල් ඇප්ලයි කරගන්න රැටල් වොයිස් එකක් වගේ දෙයක්. හැබැයි මේකදී අපි එහෙම ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ක්ලාසිකල් සෝන් එකක් හින්දා සීත කෙනෙක් සොෆ්ට් වොයිස් එකකින් චෙස්ට් මික්ස් එකේටත් පොඩ්ඩක් උඩින් වෙන නර්සල් වොයිස් එක සම්බන්ධ කරලා සොෆ්ට් වොයිස් එකකින් සීත චන්දන ලපලු හෙවනේ සීත චන්දන ලපලු හෙවනේ. හෙවනේ කියන එක හෙවනේ හෙව ඔය මූර්ඛියක් එන්න එකට එම ස්වරේ පමණක් ලෙලද වීම කියන මූර්ඛි කොටසක් අපි ඇප්ලයි කරනවා. හෙවනේ සුලං රැල්ලේ සුලං රැල්ලක්. يعني හරි ඒ ෆ්ලෙක්සිබල් එන සුලං රැල්ල කියන එක අපි වචනයට අර්ථයක් දීලා තිනවා ඩයිනමික් වලින් සුලං රැල්ලේ හරි ෆ්ලෙක්සිබල් වේරියේෂන් රැල්ලේ පාව ඉන්නේ සුලං රැල්ලකින් පාව එනවා කියනක වචනේ නැත්නම් ඩයිනමික් වලින් නිර්මාණය කරලා තිනවා හඬ පාලෙන් පාව ඉන්නේ පාවෙලා එන ස්වරූපෙන් ඒ ෆ්ලෙක්සිබල් කොටස ඔහුගේ නාමය වේ. ඊට පස්සේ යනවා කෝරස් එකේම දෙවෙනි කොටසක් තියෙනවා සඳැල්ලේ මිනි තලාවේ. සඳැල්ලේ මිනි තලාවේ තාරකා
ඔන්නක හරි ලස්සන කොටසක් තාරකා පිපි. තාරකා පිපි කියන්නේ මලක් පිපෙනවා කියන එකකට සමානව තමයි නිර්මාණය කරන්නේ තාරකා පිපි වෙලාවේ. කියන්නේ මලක් කියන එක පිපෙන්නේ හරි හිමීට පිපෙන දෙයක්. ඒතකොට මේකත් මෙතන අර්ථකථනය කරලා තිනවා තාරකා පිපි වෙලාවේ. එතකොට මේ පිපින එකේ ස්ලෝ මෝෂන් එක අරන් තිනවා තාරකා වෝකල් ඩවුන් අප් එකකින් ඩයිනමික් කොටසකින් තාරකා පිපි වෙලාවේ ඊට පස්සේ එනවා ලදලියන්නේ සීන අතරේ රේ ලදලියන්නේ සිහින අතරේ හරි ලස්සනට රේ මෙතන ගන්නේ ඩවුන් රනින් වේරියේෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් නෝට්ස් එක කරනවා ලස්සනට ඩවුන් වේරියේෂන් එක හැටියට ලදලියන්නේ සිහින අතරේ නවේ ඒ රූපේ මේ ගීතේ ෆවුන්ඩේෂන් එක ගත්ත පස්සේ බේසික් එක ටිකක් රනින්ස් වැඩි. ඒ කියන්නේ ක්ලාසිකල් මියුසික් වල අපි ඕගොල්ලෝ දන්නවා ක්ලාසිකල් සෝං එක ගත්තට පස්සේ පොඩ්ඩක් ගමක් කියන ස්වරූපයෙන් වැඩි ගීත තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ගීතෙත් වෝකල් එක රන් වෙන ප්‍රමාණය ටිකක් වැඩිපුර දැනෙනවා අපිට. එතකොට ඒ වගේ ගීතයක් ගායනා කරනකොට අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනි තමන්ගේ කටහඬ පාලනය කරගන්න. බ්‍රීතිං වලින්, ඩයිනමික් වලින්, බැලන්ස් වොයිස් වලින් කියන මෙන්න මේ ප්‍රධාන මූලයන් වලින් හොඳ ශක්තිමත් කරගත්තොත් තමන්ගේ වෝකල් එක මේ වගේ ගීතයක් හරි ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරපු මෙන්න මේ කොටස් ටික මතකේ තියාගෙන try කරලා බලන්න මේ ගීතේ ප්‍රැක්ටිස් කරන්න. හොඳ අවුට්පුට් එකක් නැත්නම් හොඳ කටහඬක් ඕගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන්.